කෙල්ලෝද ලීක් කරන්නේ කොල්ලෝද ලීක් කරන්නේ? ලීක් කරන්නේ කොල්ලෝ. ලීක් කරන්නේ කොල්ලෝ. මාත් ලීක් කරන්න හිටියා. ඔයත් ලීක් කරන්න හිටියද? ඔව්. ඒ කාගේද? ඒක තමයි රසම කතාව කියන්නේ නෑ. ලීක් කරන්නේ කොල්ලෝ කියන එක ඇත්තේ මං හිතන්නේ හොඳ සම්බන්ධයක් තිබිලා ඒ සම්බන්ධේ නැති වෙද්දි තමන්ගෙන් වැරද්දක් නොවි අනිත් පාර්ශවයෙන්. ඒ කියන්නේ කෙල්ලගේ පාර්ශවයෙන් නැති වෙද්දි තරහක් එනවා. ඒ තරහක් වුණාම කොල්ලට හිතෙනවා ඒ කියන්නේ රෙකෝඩ් කරන්නම ලීක් කරන්න බලාගෙනද? නෑ. ආදරේ පටන් ගන්නෙම ලීක් කරන්න බලාගෙනද? ඒ කියන්නේ ඒක කියන ප්‍රෝඩාවනේ වංචාව. ඒක තමයි ගොඩක්ම කට්ටිය කරන්නේ. ඒ කියන්නේ ආදරේ කරන්නෙම කෙලවන්න බලාගෙන. ඇත්තටම මමත් හිතනවා එහෙම ආදරේ කරන්නෙම කෙලවන්න බලාගෙන. හැබැයි මේක එදත් උනා, අදත් උනා, හෙටත් වෙනවා. වෙනවා. ඒක එහෙම වෙන්න හොඳ නැහැ. කියන්නේ ආදරේ කරනවා නම් මං කියන්නේ එහෙම වෙන්න හොඳ නැහැ. මගේ කතාව කියන්න මට මොකක්ද ඔය කතාව? ඒක තමයි මටත් ලීක් කරන්න හිතුණා. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා මම ලීක් කරා නම් මං එයාට එච්චර ආදරෙයි නම් මං ලීක් කළා හරියනවද? ඒක ආදරයක්ද? එයා ඒතන සතුටින් ඉදි මම මගේ පාඩුවේ ඉන්නවා. සම්බන්ධය ඉවර වෙද්දිම ෆොටෝස් වීඩියෝස් ඩිලීට් කරනවා. අනිවාර්යයෙන් මේ සෑම දෙයක්ම ඩිලීට් කරලා අවසන් කරන්න ඕන. එතනින් හර ලීක් කරනවා නම් උ පිරිමියෙක් වෙන්න බෑ.